හොඳට දන්න හඳුනන ලස්සන ගැහැණු ළමයෙකුයි කටකාර පිරිමි ළමයෙකුයි හිටියා. මට දෙන්න ඔයාලඟ මොනවද තියෙනවා? එහෙම නැති වුණා. අනිකාගේ පැසියට ලක්ෂයක් ලැබුණා. ඔබට ඒක ඔබ දැනෙන්නේ නැති වෙයි. හොඳට දන්න හඳුනන ලස්සන ගැහැණු ළමයෙකුයි කටකාර පිරිමි ළමයෙකුයි හිටියා. හැබැයි ගින්දරයි පුළුණුයි එක ළඟ තියන්න හොඳ නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඒත් මේ දෙන්න නම් එහෙම ආදර හැඟීම් කියන ගින්දරෙන් පිච්චුනේ නැහැ. හැබැයි ඒ දෙන්නගේ සම්බන්ධතාවය තව තවත් වර්ධනය කරගන්න පිරිමි ළමයට වගේම ගැහැණු ළමයටත් ඕන වෙලා තිබුණා. තරුණ වයසේදී ඔහම තමයි. ඉතින් දවසක් පිරිමි ළමයා අර ගැහැණු ළමයා ළඟට හිමින් ආවා. මට දෙන්න ඔයා ළඟ තියෙන්නේ මොනවද? පිරිමි ළමයා ඇහුවා. මගේ ළඟ රස කැවිලි තියෙනවා. මට දෙන්න ඔයා ළඟ මොනවද තියෙන්නේ? ගැහැණු ළමයාත් එහෙම ඇහුවා. මගේ ළඟ ලස්සන පරලු ගල් කැට තියෙනවා. ඒවා ගොඩක් වටිනවා. ඒ වගේම ඒවා හරිම ලස්සනයි. මම මගේ පරලු ගල් කැට ඔක්කොම ඔයාට දෙන්නම්. ඔයා ඔයාගේ රස කැවිලි ඔක්කොම මට දෙන්න. එතකොට අපි දෙන්නගේ සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වෙයි. අපි වගේම අපි විශ්වාසවන්ත හොඳ යහළුවෝ වෙයි. කටකාර පිරිමි ළමයා ගැහැණු ළමයාට මෙහෙම කිව්වා. පිරිමි ළමයාගේ යෝජනාවට ගැහැණු ළමයා එක පයින්ම කැමති වුණා. එයාටත් ඕන වෙලා තිබුණේ ඒ දෙන්නගේ සම්බන්ධතාවය ශක්තිමත් කරගන්න. ඔන්න දෙන්නගේ බාණ්ඩ හුවමාරුව සඳහා දිනයක් වෙන් කරගත්තා. අනිද්දා උදේ හරියටම 9ට කුරුපාර අද්දර තියෙන මිටි අරලිය ගහයට රැවිත් පරලු ගල් සහ රස කැවිලි හුවමාරු කරගන්න දෙන්නම එකඟ වුණා. ගෙදර ගිහින් සිදුවෙන්න යන ගනුදෙනුව ගැන හිතුවාම ගැහැණු ළමයාට පරලු ගල් ඔක්කොම දෙන එක නුවණට හුරු දෙයක් නෙවෙයි කියලා පිරිමි ළමයා හිතුවා. ඒක නිසා එයා ළඟ තියෙන හොඳම සහ ලොකුම පරලු ගල් කිහිපය එයා ළඟම පරිස්සමින් තියාගෙන ඉතිරි වැඩක් නැති ඒවා ටික විතරක් අනිද්දා ගැහැණු ළමයාට දෙන එක නුවණට හුරුයි කියලා එයා හිතුවා. දෙන්න කලින් කතා වුණ විදිහටම මිටි අරලිය ගහ යටදී පරලු ගල් වලට රස කැවිලි හුවමාරු කරගත්තා. ගැහැණු ළමයාට නම් ගොඩාක් සතුටුයි. මොකද ඇගේ රස කැවිලි වලට වටිනා පරලු ගල් ලැබුණා කියලා ඇය දැඩිව විශ්වාස කළා. ගෙදර ආව ගමන්ම හිතේ තිබුණ සතුටට ඇය සිහින දකින්න නැතුවම නිින්ද ගියා. නමුත් අර පිරිමි ළමයාට නම් එදා රාත්‍රියේ හරියට නිින්ද ගියේ නැහැ. ගැහැණු ළමයාත් තමා වගේම රස හොඳම රස කැවිලි ටික හංගගෙන වැඩක් නැති ඉතුරු ඒවා ටික විතරක් දුන්නා කියලා ඔහු හිතුවා. ඒ නිසා ඒ රාත්‍රිය ඔහුගේ හිත කනස්සල්ලෙන් පිරුණා. ඇත්තටම ඔහු දුක්ුනේ ඔහු ගැහැණු ළමයාට නොදුන්න දේවල් ගැන නෙවෙයි. ගැහැණු ළමයාගෙන් නොලැබුණා කියලා ඔහු හිතන දේවල් ගැන. ජීවිතයේදී 100% අන්‍යයන්ට දෙන්නේ නැති මිනිස්සු හැම වෙලාවකම ඔවුන් වගේම අනිත් අයත් Tamanට 100%ක්ම නොදී 120ක් දුන්න කියලා වැරදියට හිතලා නිතරම කනස්සල්ලෙන් පසුතැවෙනවා. හැඟීම් සමග සිදුවන ගනුදෙනුවලදී මේ தত্ত্বය පැහැදිලිව දකින්න පුළුවන්. පෙම්වතියට හදවතින්ම ආදරය නොකරන පෙම්වතා සෑම වෙලාවකම හිතන්නේ පෙම්වතියත් තමා වගේම ආදරය හදවතින්ම නොකරනවා ඇති කියලා. ඒ වගේම තමයි පෙම්වතාට බොරු කරන සමහර පෙම්වතියන් හිතන්නේ තමා වගේම පෙම්වතාත් බොරු කරනවා ඇති කියලා. යහළුවන්ට හදවතින් උදව් නොකරන යහළුවා බොහෝ වෙලාවට හිතන්නේ Tamanගේ යහළුවත් තමාට වංචා කරනවා කියලා. මානව සම්බන්ධතා ජීවිතයට ඉතා වැදගත්. මිනිසා අතීතයේ සිටම සම්බන්ධතා තුළින් වේගයෙන් දියුණු වුණු සත්ව විශේෂයක්. මිනිසා කිසිම දෙයක් තනිව සොයාගත්තේ නැහැ. ඉතින් සාර්ථක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න කැපවීමක් කරන්නම වෙනවා. ඒ වගේම සම්බන්ධතාවයකින් සතුටක් ලබන්න නම් අපිට ලබන්න ඕන දේ අපි අනෙකාට දෙන්න අවශ්‍යයි. මිත්‍රත්වය නොදී මිත්‍රත්වය බලාපොරොත්තු වීමත්, ආදරය නොදී ආදරය බලාපොරොත්තු වීමත්
විශ්වාසය නොදී විශ්වාසය බලාපොරොත්තු වීමත් කවදාවත් සිදුවිය නොහැකි දෙයක්. ඇත්තටම මේ ලෝකේ අපි දෙන දේ තමයි අපට ලැබෙන්නේ. විද්‍යාවේදී නම් ඔකට කියන්නේ නිව්ටන්ගේ 3 වන නියමය කියලා. අන්න ඒ නිසා සම්බන්ධතාවවලදී ඔබගේ පැත්තෙන් දෙන්න ඕන උපරිමය දෙන්න. එතකොට හිතේ සතුටින් නිදා ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අනිකාගේ පැත්තෙන් 100% ලැබුණත් ඔබට ඒක දැනෙන්නේ නැති වෙයි. පරලුගල් මත හැමි හැමින් අතුරලා මිහිරි රස දෙන කැවිලිවල පවරලා සුවඳ සුසුමන් අපේ හැඟුම් වල දවටලා සිහිනයතෝ හැගෙයි ආදරේ විරලිලා ඔබේ සොයමි හද පුරා ආදරේ හිමද නොහැගුණේ හදතෙමු ආදරේ ඇයිද නොදැනුනේ හදේ දුක් කතන්දරේ සංගවලා සඳකෙන් එළිය නෑ කළුවරේ කළුවලා දුර ගිහින් බැසිත් නෑ මේ කතරේ ඕ මා සොඳුරුදා ආදරේ නොදනිමි ආදරේ සොඳුරුදා ආදරේ නොදනිමි ආදරේ පතමි දෙන්න ඔබගේ ආදරේ ගරු සෙනෙස සොයමි දෙන්න ගරු ඔබේ දිවිතේ මිහිරි බස්තියමි දෙන්න තෙපුලවදන් නිරේ සොඳුරු හිත යතිමි දෙන්න හසරලි හදින් අබරේ ඔබේ සොයමි හද පුරා පුංචි කතාවේ කතානායකයා పూర్වේ කරපු ලොකු පිනකට ලුණු වතුරෙන් යාන්තමින් බේරිලා වෙරළ තීරයකට ගහගෙන ආවා. එයා අතර අහුවෙන දේවල් කකා දූපත පුරා ඇවිද්දා. දූඩාරම හෝ ගාලා ගිනි ගන්නවා. අවුරුද්දක් පුරා අමාරුවෙන් ගොඩනගා ගත්ත ජීවිතේ පිච්චෙනා වගේ හුට දැනුණා. ඔබතුමා කොහොමද මාව බේරගත්තේ? ජීවිතයේ සමහර අවාසනාවන්ත පෙනුමක් ඇති දේවල් පසුකාලීනව වාසනාවන්ත ප්‍රතිඵල බිහි කරලා තියෙනවා. දූවිලි කඳුලල් අතුරා දිවරෑ තනිකම ගිලිලා තැනුවා පැලමා නිදි නොලබා ඒව මුලින්ම මුණ ගැහුණේ 6 වසර පන්තියට ආව දවසේදී. වෙලාවට ඒක අපේ අයියට නම් අහුනේ නෑ. දවසක් ඇය මගේම කියලා මට හිතුණා. රුසියානු විඥානයක වේගෙන් කාලය පියාසර කළා. ඔබගේ හොඳම මිතුරේ නැති වුණා. එදා හුඟක් වැස්ස දවසක්. නමුත් ඒක හැමදාම වාගේ දත් නොකිය වුණා. පුතා තේරුණාද? මල්වල ලස්සන බලන්න මල් කඩලා අතර ගන්න ඕන නෑ. දඟකාරකමට ගෙවත්තේ මල් කඩන්න පුරුදු වෙලා ඉන්න මුණුපුරාට පුරුද්දකට වගේ මමත් හැමදාම එහෙම කියනවා. වැතුණ හාතකම් නකෙරුන් නැති රූපයම් කල්පයම් ගත වුණත් කොන පයිනේ හිත තමන්